මීළඟ කණ්ඩායම තමයි මට වැදගත්ම කණ්ඩායම. අපි මුලින්ම අපේ හුස්ම වැඩසටහන පටන් ගන්න දවසේම අපි පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා ජීවිතේ මුකුත් කරගන්න බැරි. ජීවිතේ අසරණ වෙලා ඉන්න. ජීවිතේ වැටිලා ඉන්න දැයේ තාරුණ්‍යයට ගැම්මක් ගන්න හුස්මක් දෙන්න තමයි අපි උත්සාහ කරන්න කියලා. අපේ අවසාන කාණ්ඩය තමයි උසස් පෙළින් පස්සේ විභාගයෙන් පස්සේ අපි ඊළඟට මොකද්ද කරන්න කියලා තාම අදහසක්වත් නැති රටේ තරුණ දරුවෝ ටික. දුවේ පුතේ ඔබ තමයි ජීවිතේ ගොඩ දාගන්න ලේසිම කණ්ඩායම. ඇයි? ඔබේ හිත තාම හරිම නිදහස්. ඔබ මාර නිදහස් කෙනෙක්. ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඇයි? ඔබේ හිත කිසි දෙයක තවම හිර වෙලා නැහැ. ඔබ නිදහස් පුජ්‍යලෙක්. ඔබ මුලින්ම හිතන්න ඔබ තමයි ජීවිතේ දිනන්න ලේසිම කණ්ඩායම. ඔබට වෙලා තියෙන්නේ මොකක්ද කරන්න කියන එක පිළිබඳව අදහසක් නැති එක විතරයි. අපි උත්සාහ කරනවා අපේ වැඩසටහන් තුල ඉදිරියේදී ඔබ හිතන්න ඕන කොහොමද මොකක්ද කියන එක දීර්ඝ වශයෙන් කතා කරන්න. අද අපි පුංචි පැහැදිලි කිරීම් ටිකක් කියනවා මෙන්න මෙහෙම. ඔබට තමයි ගොඩ යන්න ලේසිම. ඒක ඇත්තම ඇත්ත කතාවක්. හැබැයි ඔබ ගොඩ යන්න නම් ඔබ මෙන්න මේ ටික හිතන්න ඕන. ඔබ මුලින්ම හිතන්න ඕන මම කවුද? ඔබට දෙවණියට අදහසක් තියෙන්න ඕන මම කවුද වෙන්නේ? මම කවුද? මම කවුරුද වෙන්නේ? එන්නේ කෙනා වෙන්නේ මම කොහොමද? කොහොමද වෙන්නේ? ඊළඟට මම කවදද ඒ මං හිතන කෙනා බවට පත් වෙන්නේ? කවදද වෙන්නේ? මෙන්න මේ ටික ඔබ හරියට ඔබේ හැකියාවල් කුසලතාවයල් තේරුම් ගන්න පුළුවන් තැනක ඉඳගෙන මම කවුද? මම කවුරුන්ද වෙන්නේ? මම කොහොමද වෙන්නේ? මම කවදද වෙන්නේ කියන ප්‍රශ්න හතරට ඔබ හරියට නිවැරදිව පිළිතුරු දුන්නොත් ජීවිතේ ඔබ තමයි සාර්ථකම පුජ්‍යලයා. ඒක නිසා ඔබ තමයි මට මගේ හුස්ම ඇතුලේ වටිනම කණ්ඩායම. ඔබ වෙනුවෙන් තමයි මං වැඩිපුරම වැඩසටහන් ඉදිරියේදී අරගෙන එන්නේ. ඔබ දිගටම අපේ මේ හුස්මත් එක්ක ඉන්න. ඔබ ඔබේ හැකියාවන් කුසලතාවයන් නිවැරදිව තේරුම් අරගෙන සාර්ථකත්වයේ කරා යන ගමනට ඔබට අවශ්‍ය පූර්ණ අත්දල සපයන්න, ශක්තිය සපයන්න, උත්තේජනය සපයන්න හුස්ම ඇතුලේ අපි හැමදාම ඔබත් එක්ක ඉන්නවා. ඉදිරි වැඩසටහන් වල එකින් එක ඔබ වෙනුවෙන් අපි හැමදාම සූදානමින් ඉන්නවා. ඔබට තමයි ජීවිතේ ජය ගන්න ලේසිම කණ්ඩායම. ඇයි? ඔබ තාම නිදහස්. ඇත්තටම මොකක්ද කරන්න කියලා සිතුවිල්ලක්වත් නැති නැවුම් සිතුවිල්ලක් අරගෙන ජීවිතේ ආරම්භ කරන්න පුළුවන් කණ්ඩායම. නැවුම් සිතුවිල්ලක් අරගෙන නැවුම් අදහසක් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වටාපිටාව සකස් කරගන්න ඔබ දැන් සූදානම් වෙන්න. අපි ලෑස්ති ඔබට අවශ්‍ය ශක්තිය සපයන්න. ස්තුතියි.